ආයි good morning ලස්සන ළමයෝ. ඉතින් හද පුංචි කාරණාවක් ගැන ඔය රෑෂ් බව්වන්ට ඇති වෙන්න හේතු. ඉතින් පළවෙනිම හේතුව තමයි ළමයි ඔය ටික්ස්ලා ඉන්නව නේද? මැක්කෝ කිනිතුල්ලෝ ඔයාලගේ බව්වව සපා කරන අවස්ථාවේදී. ඒ කියන්නේ සපා කරනවා කියන්නේ තුවාල කරනවානේ. ඒ තුවාල කරාට පස්සේ ඔයාලා මැක්කොන්ට සාමාන්‍යයෙන් මොකක් හරි චොකලට් එක නැත්නම් බිල්ලට දාන ඩ්‍රොප් එක පවුඩර් ෂැම්පූ මොකක් හරි ක්‍රමයකින් මැක්කව අයින් කරගත්තට පස්සේ කිනිතුල්ලව අයින් කරගත්තට පස්සේ ඒ තුවාලේ ඒ මාක් එකේ එන්න තියෙනවා. ඔයාලට උදාහරණයක් ඉදිරියට පැහැදිලි කරනවා නම් මధుරෙක් අපිව කෑවම අපි එතන කසල මොකක්ද වෙන්නේ? ඒ තුවාලේ ලොකු වෙනවා. ඒ වගේ තමයි බව්වන්ගෙත්. ඒ තුවාලේ තමයි අන්තිමට කසල ඇඟ පුරාම ඊට පස්සේ කසන්න පටන් අරන් රෑෂ් මතු වෙන්නේ. ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණාව අපි උෂ්ණ කෑම, එයාලට ඇලර්ජික් වෙන කෑම ඒ දේවල් පාවිච්චි කරොත්. තුන්වෙනි කාරණාව අපි ලයිසෝන් ඩෙටෝල් ඒ දේවල් දාලා ගෙදර මොප් කරනවා. ඒ වෙනුත් ඇති වෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව චිකන්. ඊට පස්සේ පස්වෙනි කාරණාව ඔයාලා පෙට් ගෲමින් කරද්දී ෂොප් වලින් බාත් කරනවානේ. බාත් එක් කරද්දී එක එක ෂැම්පූ එක එක කන්ඩිෂන් පාවිච්චි කරනවා. රටින් ගෙනාවා එහෙම ඉම්පෝට් එහෙම කියලා. ඒව සමහර විට ඔයාගේ සොරතලාට ඇලර්ජික් වෙලා ඒකනුත් රෑෂ් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පෙට් ගෲමින් එකේදී අනිවාර්යයෙන්ම බාත් එකක් දාද්දී පොඩ්ඩක් අවධානය යොමු කරන්න. හේතුව තමයි එයාලට සෙට් වෙන්නේ නැති ෂැම්පූ එකක් සෙට් වෙන්නේ නැති කන්ඩිෂන් එකක් වුණොත් එයාලට ඇලර්ජික් වෙලා ඒකනුත් රෑෂ් එකක් මතුවෙන්න පුළුවන්. මේ කාරණා තමයි ගොඩාක් විට ඔයාගේ බෞද්ධරුවට බෝ වෙන දේ. ඊට පස්සේ ඒ වගේ ජරා කිලිටි වුණාමත් රෑෂ් හැදෙනවා. ඊට පස්සේ බූල් ගැට ගැහිලා සවුත් වෙලා හිටියත් එයාගේ ඇඟ ස්කින් එක ඩ්‍රයි වුණත් රෑෂ් හැදෙනවා. ඒ නිසා ඉතින් නීට් එකට පිළිවෙලට පීරලා කරලා ලස්සන ගෲමින් එකක් කරලා එයාට මොකක් කර හොඳ විටමින් එකක් දීලා හොඳ ඔලිව් ඔයිල් එකක් අරගෙන දවසට 30ක් දීලා මාස දෙක පාරක් ඇඟට ගාලා මසාජ් එකක් දාලා ඔයගේ ලස්සනට ඔයාලගේ සොරතලවත් තියාගන්න දරුවෙක් වගේ. එහෙනම් අපි ලිලි පෙට් සලූන් අපි යනවා.